මිනි ගීතයක් තියෙනවා නේද අපේ මහින්ද මියාගේ මොකද්ද ගීතේ? ජාතිය මිනි පහනක් වේ ආගම රුවන් මාලිගාව. ඒතර මේ මාලිගාව මේක තමයි අපේ ශාසනය. මොකද ශාසනය කියන්නේ උදාගේ ශාසනයේ ළඟට ඉඳන්. වයිද ගිහිල්ලා. ළඟට මේ අපේ සර්වුත් ඉන්නවා බලන්නකෝ. ළඟට මෙතන ඔය පිටිපස්සේ නෑ මේක හොඳට අහගන්න නැහැ ළමයි කොහම අවධානය යොමු කරන්න. මේක තමයි වට අම්මද මේ මිසයිල් ගහනවා. දැන් මේ තරම් මිසයිල් ගහනවා මේ කාර්ය මිසයිල් ගහන්නේ ශාසනයේ බුද්ධ ශාසනයේ කොටස් තුනයි. ප්‍රතිවේද ප්‍රතිපත්ති පරිගාපත්‍ය ශාසනය. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ ශාසනය විනාශ වෙන ආකාර පහ. මොනවද? කියන්න. ඔව්. ශාසනය විනාශ වෙන්නේ මේ පරිගාපත්‍ය ශාසනයේ පහර දෙනවා ප්‍රතිපත්ති ශාසනයේ ප්‍රතිවේද. ඉතින් සර්වඥ ධාතු අතුරුදහන් කරනවා. ඊටසේ අතර පරිවාර නැත්නම් ලිංග අතුරුදහන් කරනවා. ලිංග අතුරුදහන් කරනවා කියන්නේ ළමයි ඉපදින්නේ. විශ්ව මහන්සලා නැහැ. ඉතර උපදෙන්නේ වෙන රටවල් උනා. අපේ සර් කිව්වා වගේ වෙන රටවල් අපේ රටේ තිබ්බා. බෞද්ධ රටවල් ඔක්කොම උපදෙන්නේ ලිංග අතුරුදහන් කරනවා. හරි? ඉතින් මේ ලිංග අතුරුදහන් කරන මිසයිලයක් ගහනවා මේ ළඟදී ඉඳන් අපේ බොහෝ අය. සුරු පරවා ගත්තා ඉන්න සමහර. හරි? අපේ විශ්ව නාමයේ සමහර සුරු පරවාගෙන ඉස්කෝලා ගත්තා. ඒගොල්ලෝ ගහනවා මිසයිලයක්. ඒක කියනවා චිත්ත ගබ්සා මිසයිල්. මොකද කියන්නේ? චිත්ත ගබ්සා කියන්නේ මොකක්ද? ගබ්සා කියන්නේ එළියේ බබා අයින් කරනවා උපක්‍රම වල. චිත්ත ගබ්සා කියන්නේ හිතේ ඒවා අයින් කරලා දානවා. ඒගොල්ලෝ කියනවා ළමයා ගිනිගෙඩි, ළමයි හදන්න දෙපා, ළමයි කරදරයක්, ළමයි කැඩුත් අපාය යනවා. දැන් මේ දවස්වල මේ වීඩියෝස් තියෙනවා. මේ කියන්නේ කවුද? ඒ චිත්ත ගබ්සාව දාලා අපේ ඒ වගේ ළමයි 6 දෙනෙක් අරන් ආවම ඒ සෙට් එක කිල්ලයි. මේ චිත්ත ගබ්සා. ඊට පස්සේ ශාසනයට පහර දෙනවා. ප්‍රතිපත්ති ශාසනය විතරකින් අනවශ්‍යයි භාවනාව අවශ්‍ය නැහැ. අද කාලේ විමායයන්ට ලැබෙන්නේ ආතති අඩු කරන්න වෙනකම තියෙනවා. පිට හොඳ නැහැ උපම හොඳයි. සිල් ගන්න ඕනේ. සිල් ගත්තත් උපදුප්ප කියනවා. ආම්දුරුත් සිල් කරන්නේ. මෙන්න මේවා කියා ප්‍රචාර කරලා කාඩු මේ ගන්න. මේ ප්‍රතිපත්ති ශාසනයට පහර. ඒ මදදියාන මේවා එක බයනකයි. කවුරු හරි આવුවොත් දැනගන්න මේ මිසයිල කටක් ඉන්නේ. මොන කටද පුතා එන්නේ? ඔය මිසයිල කටක්. ඒවල ඉරානයේ විතරක් මේ මිසයිල් යන්නේ. ඔය පුතා ගුරුලා කරන්න එපා. හරිවත් එහෙම ඔක්කොම නාරක අපේ තට්ටු පහ දුත බීජ. ඒ තට්ටු පහ දුත බීජ දිනවා මේ අල්ලපු ගමන් මුණ අල්ලන්න ඕන අමුද අල් ප්ලේන්ස් එකකින් අල්ලන්න. ඒ අල්ලපු ගමන් තට්ටු පහම මුණේ. ඔව් මුණ මහත් වෙනවා කළු වෙනවා හොඳ වෙන්නේ නැහැ ජීවිතේ. බොදු ප්‍රතිපත්ති ඒවල මේකෙදි මේ ඇන්ටි මිසයිල් අපි හදන්නේ. ඇන්ටි මිසයිල් අත්ත අපි තියෙන පස්සාව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය කියන්නේ ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය ඒකට සෝවාන් සකුද්දාගාමි මාර්ගඵල නැහැ කියලා සමහර ලක්ෂ ගණනක් ඉන්න දායකයෝ ඉන්න එක භික්ෂුන් වහන්සේ ප්‍රධානකේ හරි ඒකට පැහැදිලි කරන්න අර තියෙන නිවන ඒගොල්ලන්ගේ නිවන අපේ තියෙන පැහැදිලි ඒක දන්නේ නැතුනම ඔයගොල්ලෝ බෙදෙනවා එක එක පැත්තකින් ඒක පන්සල් මේ මිනිස් වෙන්නත් ඒකයි ප්‍රශ්නයක් වෙන අපේ සර් කියනවා වගේ නිවනට භාවනාව අවශ්‍ය නැහැ. නිවන මානසික නිවන කියන්නේ මානසික ප්‍රාන්තියක්. සමථ විපස්සනා වැඩක් නැහැ. මේ විදිහට මේ විශාල විද්‍යා මත පතුරුනවා. ඒ කවුද මේ මිසයිල් එවන අය? ඒ මිසයිල් කටවගෙන දැනගන්න. වන්දනාවට එරෙහිව මිසයිල්. මුදුන් අරියන්තුන් නිවන් දැක්ක ධාතු වලට බලයක් නැහැ. ධාතු වලින් දෙපා ධාතු වලට බලයක් නැහැ. බෝධි වේපා බෝධියට බලයක් නැහැ. හරි? ඒවට මොන බලද දෙන්නේ? ඒවා සද්ධා බලය දෙනවා. මූලික සද්ධා තියෙනවා. හරි. අපේ සද්ධා තියෙනවා. ඒ සද්ධා දෙකම වැඩ ගන්න වෙනවා අපේ බ්‍රේන් එකේ දියුණුව සඳහා. බෝධි පෝජාව වලින් 5 සර්කිට් බ්‍රේන් එක ඔන් කරනවා. එතන ඔක්සිජන් වැඩියෙන් දෙනවා. ඒක කාබන් ඩයොක්සයිඩ් ආදී වැඩි එකක්. ඒක අංශු කිස්ලාංශ වැඩි එකක්. ඒක තමයි දස්යට ඇමරිකාවේ තියෙනවා දස්යට හදලා තියෙනවා මේ අපේ තියෙන නේද? දස්යට පරිසරයත් එක්ක තමයි හදලා තියෙන්නේ මේ ප්‍රධාන තුවාල වල ප්‍රතිකාර වැඩ වලට. ඇයි ඒ? දස්වල දිශ කිරණ ආදී ඔක්සිජන් දෙනවා. ඒකට මොකද වෙන්නේ? ඉක්මනට රෝග සුව. ඒ වගේ බෝධියක් ළඟ ඉන්නවා කියන්නේ 10ක් ළඟ ඉන්නවා කියන්නේ. ඊළඟට අපි කිව්වොදියලා විතර ගුණ සිහි කරනවා ගුණ ස්මරණය කරනවා කියන්නේ මොනවද? රිපීට් කරනවා. ඒකට මොකද වෙන්නේ? නැවත බ්‍රේන් එකේ අනිත් වැඩි ආවෙනවා.
එකයි වක. ඒවා මිනිස්සු මේ කියලා මොකද කරන්නේ මේ සාසනය වෙන රටවල මිනිස්සු සාසනය